සුබ දවසක් වේවා යාළුවනේ. අපිට තවත් රැකියා අභ්‍යර්ථී කිහිපයක විස්තර අවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ විස්තර බලන්න කලින් ඔයාලා මගේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරන්න. bell icon එක දාලා තියාගන්න. මොකද ඊළඟට ගෙනල්ලා දෙන අලුත්ම වීඩියෝ එක අතලඟට ගෙන්න ගන්න පුළුවන්. යාළුවනේ මට මතක් කරන්න ඕන අපි මේ රැකියාවල විස්තර කිව්වා කියලා මේ නම්බර් දුන්නා කියලා හොඳට හොයලා බලන්න. මැදින් කිසිම මුදලක් කිසිම කෙනෙක්ට දෙන්න එපා. දන්න කෙනෙක් එක්ක ගිහින් ඒ ඉන්ටර්වල්ට ගිහින් ඒ ඇප්ලිකේෂන් හරියට දාලා ඒ දේවල් හරියට සපයා ගන්න යාළුවනේ. එහෙනම් යාළුවනේ වැඩි කතා ඕනේ අපි යමු අද මොනවද මේ රැකියා බැර්තු කියලා බලන්න. බෙල්ලත ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි අනුලංකා ආයතනයේ සඳහා තමයි මේ රැකියා බැර්තුව තියෙන්නේ. පුරප්පාඩු තියෙනවා ඇඳුම් ශිල්පී පිරිම් පුද්ගලයන් සඳහා. ඇලුමිනියම් ශේෂ්ත්‍රයේ පුරප්පාඩුවක් තියෙනවා. වසර 2ක අවම පළපුරුද්දක් තිබිය යුතුයි කියලා තියෙනවා. ඊළඟ පුරප්පාඩුව තමයි අඩවි පරිපාලන කරුවන්. ආරක්ෂක නිලධාරී පිරිම් පුද්ගලයන් තව පුරප්පාඩුවක් තියෙනවා. රාජකාරී ස්ථානය නම්බර් 247 බෙල්ලත ගණේමුල්ල. අයදුම් කිරීමට ඔබ කැමති නම් CV පහත විද්‍යුත් ලිපිණයට අමතන්න කියලා තියෙනවා. WhatsApp අංකයක් දීලා තියෙනවා 076යි 860යි 1811. ඉතින් යාළුවනේ මේ නම්බරයට ඔයාලා පොඩ්ඩක් කෝල් කරලා බලන්න. WhatsApp අංකයට මැසේජ් එකක් එවලා බලන්න. යාළුවනේ මීළඟ බැර්තු කිහිපයත් බෙල්ලත ගණේමුල්ලේ අනුලංකා ආයතනයේම තමයි. ඉතින් බලමු යාළුවනේ මොනවද මේ පුරප්පාඩු කියලා. ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පදාන කළමනාකරු පිරිමි ඇබැර්තු කීපයක් තියෙනවා. මෙයාලා සඳහන් කරනවා ඇලුමිනියම් ශේෂ්ත්‍රයේ ඇබැර්තු කිහිපයක් තියෙනවා කියලා. අවම වසර 3ක පළපුරුද්දක්වත් තියෙන්න ඕන කියලා මෙයාලා කියනවා. ඊළඟට මෙයාලා කියනවා ලොජිස්ටික් සහ පරිපාලන නිලධාරිණිය කාන්තා ඇබැර්තු කිහිපයක් තියෙනවා. අවම වසර අවුරුදු 3ක්වත් පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තියෙනවා. ඊළඟ එක තමයි තත්ත්ව පාලන සහකාර පිරිමි අවම වසර 2ක පළපුරුද්දක් තිබිය යුතුය. රාජකාරී ස්ථානය තමයි 247 බෙල්ලත ගණේමුල්ල. අයදුම් කරන්න ඕන නම්බරය 076යි 860යි 1811. හරි යාළුවනේ. අද දවසට ගෙනාපු රැකියා බැර්තු වල විස්තර ඔච්චරයි යාළුවනේ. ඉතින් යාළුවෝ ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් මතක ඇතුව මේ පණිවිඩයේ ඔයාලා දන්න කියන කෙනෙක් මේ සුදුසුකම් තියෙන දන්න අය ඉන්නවනම් එයාට අනිවාර්යෙන් මතක් කරලා කියන්න. ඉතින් මගේ වීඩියෝ එකකින් මොනව හරි ගන්න ඇති කියලා මම හිතනවා.